මං හිතනවා ඔයාලා හැමෝම වෙනදා වගේම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. අපේ ජීවිතවලට හිනාව පිරුණු සතුට දවස් වගේම කිසිම කෙනෙක්ගේ මූණේ හිනා කඳුලක් නැති මේ වගේ දුක්බර දවසුත් අපිට නොකියාම අපේ ජීවිතවලට එකතු වෙනවා. ඉතින් මේ අපිට හැම දවසක්. ඒ තමයි අපේ පවුලේ හැමෝම දාලා ලංකාවේ ඉඳලා අපි ආයෙත් ඉතාලියට එන්න ලෑස්ති වෙන දවස. මේ ලෝකේ තියෙන ලස්සනම බැඳීම තමයි තමන්ගේ ආදරණීය පවුල. එයාලා හැමෝගෙම ඈත් වෙලා මේ ගෙවන්න වෙන ජීවිතේ හිතන තරම් පහසු නෑ. අපි හැමෝටම එකට ඉන්න පුළුවන් මේ වගේ ලස්සන දවස් එනකන් අපි ආයෙත් මග බලාගෙන ඉන්නවා. කොයිතරම් හිතේ දුක හිර කරගෙන හිටියත් මෙන්න මෙතනදී නම් කඳුළු ඉස්සර වෙනවමයි. ඒ හැමදේම දරාගෙන එයාලා හැමෝටම සමුදීලා අපි මේ යන්නයි හදන්නේ. පතායස ඉසුරු කොහෙදෝ යන්නේ ගමා තනිකර දිනු ගම සොඳුරු ආදරණීයන්ගෙන් වෙන්වීම කොයි තරම් දුකක්ද, ඒක හිතට කොයි තරම් වේදනාවක්ද කියලා දෙන හොඳම තැනක් තමයි මෙන්න මෙතන. මේ අත්දැකීමට මුහුණ දුන්න හැම කෙනෙක්ම ඒ හැඟීම විඳලා ඇති. है खबर मुझको भी है पता हो रहा है जुदा Cruise 6 for departure. सांसों में बड़ी बेकरारी आंखों में कई रत जगे कहीं कभी මේ ගමනේන අපි හැමෝටම ජීවිතේ ඉස්සරහට තියෙන බලාපොරොත්තු වෙනුවෙන් මේ දුක දරා ගන්නම වෙනවා. अपने दिल में जरा थाम लो जादू का मैं इस नाम दो जादू कर रहा है. අපි මේ ෆ්ලයිට් එකේදී ගත්ත මීල් එක තමයි මේ තියෙන්නේ. ඒකේ තිබුණේ කහබතට චිකන් කරි එකක්, වම්බඩු කරි එකක්, ඒ වගේම පතෝල සැලඩ් එකක්. තව ඩෙසර්ට් වලට තිබුණේ පොල් කේක්. ඇත්තටම ඒ කෑම එක හරිම රසට තිබුණා. අපි දැන් තව ටිකකින් ලෑන්ඩ් කරන්නේ අබුඩාබි වලට. අබුඩාබි වල අපිට තිබුණේ විනාඩි 50ක වගේ ට්‍රාන්සිට් ටයිම් එකක්. ඒ නිසා තමයි අපි මේ ඉක්මන් කරලා දැන් ආයෙත් යන්නේ අපේ ඊළඟ ෆ්ලයිට් එකට. අපි මේ ෆ්ලයිට් එකේදී ගත්ත මීල් එක තමයි මේ තියෙන්නේ. චිකන් රයිස් එකට සැලඩ් එකක්, ඩෙසර්ට් වලට චීස් කේක් එකක් තමයි තිබුණේ. මාදැතේ බෙලිලා එදා
සිතේ සඳ පානේ පිය නැගුවා ඒ ඡායා සිහිනේ ආවේ මාගේ නිතු දැලි දුක සෙදුවා මේ මල්යායේ මහා එක් පීලා ඇසිනා ලං වෙලා එහෙනම් ඉතින් අපි ආයෙත් ඉතාලියට ආවා. මාත් එක්ක ලංකාවට ගිහිල්ලා ලස්සන තැන්වල ඇවිදලා ආයෙත් පරිස්සමට ඉතාලියට එනකම් මගේ වීඩියෝස් වලට එකතු වෙන ඔයාලා හැම කෙනෙකුටම ගොඩාක් ස්තුතියි. ඉතින් අපි ආයෙත් තව ඉස්සරහට ලස්සන වීඩියෝස් වලින් හම්බ වෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැම කෙනෙක්ම සතුටින් පරිස්සමෙන් ඉන්න.